ඔයාලා හැමෝටම කොහොමද? අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. අද අපි බලමුද චුටි ගර්ල් කෙනෙක් පැක් වෙන ඕඩර් එකක්. එයාගේ බර්ත්ඩේ එකට එයා ඉන්වයිට් කරලා තියෙන එයාගේ යාළුවෝ 20 දෙනෙක්ට එයාලා කැමති කලර්ස් වලින්ම තමයි එයා මේ බැංගල් ඕඩර් කරේ. ඉතින් එයා මගෙන් ඕඩර් කරේ මං ගාව තියෙන 150 කලෙක්ෂන් එකේ බැංගල්. එන්නකෝ මේ බැංගල් මං කොහොමද පැක් කරන්න කියලා මං කලින් වීඩියෝ එකෙත් ඔයාලට බැංගල් පැක් කරන හැටි ඉතින් ආයෙ පාරක් බලන්න මම බැංගල් පැක් කරන්න කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝස් බලලා ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් බිස්නස් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ බිස්නස් එකත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. මේ ඕඩර් එක ඇත්තටම කිව්වොත් මට හරිම විශේෂයි. මොකද සාමාන්‍යයෙන් මම මාසෙට ෂොප් දෙකට මගේ ඕඩර්ස් දානවානේ. එතනින් මට චුටි ඕඩර්ස් එනවා. ඉතින් ඒ වගේ විශේෂ ඕඩර් එකක් තමයි මේක. මොකද මේ ගර්ල් මගෙන් මේ ඕඩර් එක දාන්නේ 3 වෙනි ඕඩර් එක. ඊට කලින් එයා මගෙන් බැංගල්ස් දෙපාරකට අරන් තිනවා එක බැගින්. ඒ ගර්ල්ගේ 3 වෙනි ඕඩර් එක වුණාට එයාට පුළුවන් විදියකට එයා ලොකු ඕඩර් එකක් තමයි මට දැම්මේ. රුපියල් 3000ක ඕඩර් එකක් මේක. ඉතින් මට හරිම සතුටුයි. නිසා මට හිතෙනවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං ඒ චුටි ගර්ල්ගේ බැංගල් එක කොහොමද පැක් කරන්න කියලා. ගොඩක් ගෑනු ළමයි මට කියනවා අක්කි මං දාන ඕඩර් එක අක්කි YouTube එකේ දාන්න. මං අක්කිගේ වීඩියෝස් බලනවා. මට හරිම සතුටුයි මගේ වීඩියෝ එකත් එහෙම තියෙනවා දකින්නකොට කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ වීඩියෝස් මං අරන් තිබ්බට මට තාම අප්ලෝඩ් කරන්න බැරි වෙලා තියෙනවා. මම පුළුවන් විදියට ඔයාලගේ ඕඩර්ස් පැක් වෙන හැටිත් ඉස්සරහට වීඩියෝස් මෙන්න මේ විදිහට දාන්නම්. මෙන්න මේ විදිහට තමයි තර්ෂනාගේ ලොකු ඕඩර් එක පැක් වෙන්නේ මගේ අතින්. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා අක්කි බැංගල් හදන අලුත් වීඩියෝස් ගේන්න කියලා. ඒකට හේතුව තමයි සාමාන්‍ය බැංගල් එකක් හදද්දී වීඩියෝ කර හදන්න හරිම අමාරුයි. මොකද ඔයාලට පේනට වඩා අපිට ඉවසීම තියෙන්න ඕනේ බැංගල් එකක් හදද්දී. ඒක නිසා ඒ වගේ වීඩියෝස් මට ගේන්න ටිකක් අමාරුයි. පුළුවන් ඉක්මනටම අලුත් බැංගල් එකක් හදන වීඩියෝ එකකුත් මම ගේන්නම්. මේ පෙන්න හෙයා ක්ලිප් එකයි තව මං ගාව තියෙන මෙන්න මේ හෙයා ක්ලිප් එකයි. මට පුළුවන් විදියට මගෙන් ඕඩර්ස් දාන්න චුටි නංගිලාට මම ෆ්‍රී දෙනවා. ගොඩක් වෙලාවට මගෙන් ඕඩර්ස් දාන චුටි නංගිලා ඉතින් ක්ලාස් යන පොඩි ළමයි තියාලා හරි ආසයි මොන හරි අපි ෆ්‍රී දෙනවා නම් තියාලා වෙනුවෙන් මම මේ දවස් ටිකේ මෙන්න මේ ටොපි ටිකකුත් ඇඩ් කරලා තියෙනවා. දැන් නම් බැංගල් 20ම පැක් කරලා ඉවරයි. ඉතින් බලන්න තර්ෂනාගේ ඕඩර් එකේ තියෙන බැංගල් මොනවද කියලා. ගොඩක් වෙලාවට මං ගාව එකම අයිටම් එකෙන් සාමාන්‍ය කලෙක්ෂන් එකක් තියෙන නිසා කවුරු හරි කෙනෙක් ඉල්ලද්දි මට ලොකු ඕඩර් එකක් දෙන්න පුළුවන් එක අයිටම් එකකින්. ඉතින් ඒ වගේ යා සමහර කට්ටියට එකම අයිටම් එකෙන් බැංගල් ඕඩර් කරලා තිනවා. ඒකයි මෙතන ගොඩක් වෙලාවට එක අයිටම් එකෙන් දෙකක් වගේ තියෙන්නේ. හරිම සතුටුයි පුළුවන් විදියට කවුරු හරි කෙනෙක් මේ වගේ ඕඩර් එකක් දානකොට ඒ වගේම යාලා ඕඩර් එක දාලා මගේ අතින්ම මේක හදලා පැක් කරද්දි මට මාරම සතුටුයි. මොකද මම මේවා හදන්න බඩු ගෙනල්ලා මං හදන විදිහ ඉගෙනගෙන අන්තිමට මේ වගේ මගේ අයිටම් එක ෆිනිෂ් වෙනකොට දකින්නකොට මට මාරම සතුටුයි. මට ඊටත් වඩා සතුටුයි අක්කි මේක හරියම ලස්සනයි කියලා එයාලා ෆොටෝස් ගහලා මට එවද්දි. දැන් මේ පැක් වෙන්නේ ඒ චුටි ගර්ල්ට මගේ අතින් දෙන ෆ්‍රී අයිටම්. ඉතින් මේ වගේ හෙයා ක්ලිප් දෙක පින්ක් කලර් එකකින් ආයෙත් ටොෆි කිහිපයකුත් මම ඇඩ් කරනවා. දැන් තියෙන්නේ ගර්ල්ගේ මෙන්න මේ විදිහට මගේ අතින් හම්බෙන ෆ්‍රී අයිටම් ටික පැක් කරන්න. ඉතින් මම ඒ ටිකත් හරිම ලස්සනට තමයි යාට පැක් කරේ. යාට තවත් සතුට හිතේ මම යාට මේ වගේ ෆ්‍රී අයිටම් ටිකක් ඇඩ් කරාට. මෙන්න මේ විදිහට තමයි චුටි ගර්ල්ගේ ඕඩර් එක පැක් වුණේ. ඉතින් නංගි thank you so much ඔයාව මට කියලා දාගත්ත මේ ඕඩර් එකට. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මම එන්නම්. thank you so much මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම.